දැන් මේකේ තවත් කැතම කතාවක් තියෙනවා. හැබැයි දැනගත යුතුම කතාවක්. මම කොහොම බුදුහාමුදුරුව අපිට උගන්වපුවා. හැබැයි Taman තුලින් දකින්න එතකොට ඔයාලට තේරෙයි ඒ කොයිතරම් ගැඹුරුද, කොයිතරම් ලස්සනද, සුන්දරද, ඒ කියන්නේ කොයිතරම් ඥානවන්තද කියලා ඔයාලට ඇතුලෙන් දැනෙන එක. එතකොට දැන් මේ අපි කියවනේ තප්පරයකට හිතක් සකස් වෙනවා කියලා. ඒ තප්පරයකට පෙනීම කියන හිත සකස් වෙන මොහොතේ හැබැයි අපිට තියෙනවා අපේ විඥාණය කියනවා උඹට නිතරම පෙනීමක් තියෙනවා කියලා. හරිද? ඇහැක් මට තියෙනවා වගේ හැඟීමක් එයා දෙනවා. හැබැයි අර හිත සකස් වෙන මොහොතේ පෙනීම හැදෙන මොහොතේ තමයි ඇහැ ඉපදෙන්නේ. තේරෙනවද? පෙනීම හටගන්න මොහොතේ තමයි ඒ මොහොතේ තමයි ඇහැ ඉපදෙන්නේ. එතකොට ඔයාට පේන මොහොතේදී තව පහක් තිබුණානේ. මොකද්ද? ඇස ඇරුණාම කන, නාසය, දිව, ශරීරය. හරිද? මන. ඔය පහම. දැන් පෙනීම හටගන්න මොහොතේ තමයි ඉපදුනේ ඇහැ. එතකොට අර පහ කොහෙද තිබුණේ? ඈ? සරලව කිව්වොත් ඒ පහම තිබුණේ නිවනේ. ඒ පහ හටගෙන තිබුණේ. හරිද? ඊට පස්සේ ඔන්න ඔයාලට ඇහෙන එකක්, සෝත විඥානයක් හට ගන්නවා. ඇහෙන හිතක් හට ගන්නවා. එතකොට මේ ඇහැ කියන හිත ඉවරයි. ඇහැ පෙනීම කියන්නේ මේ මස් ඇහැට නෙමෙයි මෙතන කියන්නේ, පේන ගතියට. එහෙමනම් දැන් මට පේන මගේ ඇහැට නම් පේන්නේ මම මැරුණට පස්සේ මගේ ඇස් දෙක ගලවලා අන්ධ කෙනෙකුට දුන්නාම මට පෙනිච්ච ටික මෙයාට පේන්නේ. ඒ කියන්නේ මගේ අම්මා එයාගේ අම්මත් වෙන්න එපා. මගේ ගෙදර එයාගේ ගෙදරත් පේන්න එපා. මේ ඇහැට පේනවනම් එහෙම එකක් නෙමෙයි. මේක නිකන් ඩිවයිස් එකක් විතරයිනේ. ඇතුළේනේ මේ කතාව. දැන් පෙනීම කියන්නේ මේ මනෝමය ස්වභාවයක්. ඇහිම කියන්නේත් අපි කනට නෙමෙයි. අපිට හිතෙන්නේ මේ කනට ඇහෙනවා කියලා. කන ශබ්දේ ඇතුළට ගන්න උපකාර වුණාට ඇසීම තියෙන්නේ මේ කනේ නෙමෙයි. මනෝමය කනේ. මනෝමය කනක්. නිකන් තේරෙන්න මේ කිව්වේ. දැනීමත් එහෙමයි. මේ මනෝමය දැනීමක් තියෙන්නේ. හරිද? ඒ මනෝමය පෙනීමට, මනෝමය දැනීමට, මනෝමය ඇසීමට ආයි මනෝමයම අර්ථකථනයක් දෙනවා ඇතුලේ. හරිද? ඒකනේ. නමුත් ඒක අධිවේගෙන් වෙන නිසා අපිට මේක ඇත්තක්, මෙහෙම ඔයා මං ඉන්නවා, මෙහෙම වෙනවා, තරහ යනවා, දුක හිතෙනවා, ආදරය කරනවා, ඔහොම තියෙන ඒවා ටික ඇත්තක් වගේ අපිට දැනෙනවා. නමුත් එහෙම එකක් වෙන්නේ නැහැ. මං මේ සිතුවිලි ලෝකෙකින් මම මාත් එක්කම රමණේ යෙදෙන එකක් කරන්නේ. අපි වෙන අයත් එක්ක රමණේ යෙදිලාම නැහැ. මම මගේම සිතුවිලි ටිකක් මවාගෙන මම මේක ඇතුලේ ජීවත් වෙවි ඉන්නවා. ඕක වෙහෙස වුණාම තමයි ඔයගොල්ලෝ අපි වගේ කට්ටියව හොයාගෙන ඉන්නේ. මොකද අපි ඒකට පොල්ලෙන් ගහනවා. පැහැදිලිද? එතකොට මෙතන ඊළඟ කතන්දරේ තමයි මේ පෙනීම කියන එක. මේ මොහොතේ වාගේ හැපි ඉපදෙන්නේ. කලින් මොහොතේ ඉපදුන්නේ නැහැ. දැන් ඔයා ශබ්ද අහහා හිටියානම් මේ මොහොතේ දැන් ඇහැ ඉපදෙන්නේ. හැබැයි අපේ විඥාණය අපිට පෙන්නනවා ඉපදිච්ච ඇහැක් දිගටම මට තියෙනවා වගේ. ඒ මුලාව නිසා, මෝහය නිසා, මෝඩකම නිසා. දිගටම ඉපදිලා තියෙන කනක් මට තියෙනවා. නෑ මේ මොහොතේ ශබ්දය ඇහෙනකොටයි කන ඉපදෙන්නේ. මේ මොහොතේ රූප හට ගන්නකොටයි හේතු තුනක් තියෙනවා. ඒක සකස් වෙනකොටයි ඇහැ ඉපදෙන්නේ. දැනීම මේ පොට්ටබ්බේ ඒක හටගන්නේ මේ මොහොතේ. හැබැයි අපේ විඥාණය පෙන්නන ඔයා ඉපදිච්ච දවසේ ඉඳන් ඔයාට ඇහෙනවා, පේනවා, දැනෙනවා, ස්පර්ශ වෙනවා. එහෙම පද්ධතියක් ඔයාගේ ඇතුලේ මෙහෙම ගුලියක් තියෙනවා කියලා නෑ. මේ මොහොතට ඇහැ ඉපදෙන්නේ. මේ මොහොතට කන ඉපදෙන්නේ. මේ මොහොතට දිව ඉපදෙන්නේ. මේ මොහොතට නාසය ඉපදෙන්නේ. මං කියන්නේ මේ භෞතික එක නෙමෙයි, මනෝමය, මේ අඳුර ගන්න එක. ඉතින් මේකේ කොතනද මම ඉන්නේ? අපි තණ්හා කරන්න හිතෙන් පෙළඹීමක් එන්නේ මේකේ කොයි හරියටද? මේක ගලවලා බලද්දි දැන් ඔන්න ඉස්සරම කතාවක් තියෙනවා. ලෝකේ පළවෙනි වතාවට වාහනයක් හැදුවට පස්සේ ඒක කිලෝමීටර් ගාණක් පාරක් සාමාන්‍ය පස් පාරක පිට රටක ඔහම යනකොට දැන් වාහන දැකලා නැහැනේ මිනිස්සු. ඒ අතරේ ගෝත්‍රිකයෝ වගේක් මේ වාහනේ ගොඩාක් එක එක කඳු පල්ලම් වලින් එක එක මේක ටෙස්ටින් වලට ඈත යනවා කිලෝමීටර් ගාන. එතකොට ඒ කඳු පැත්තේ යනකොට ඒ පැත්තේ ඉන්නවා ගෝත්‍රිකයෝ වගේක්. වැද්දෝ වගේක්. ඒගොල්ලෝ මේ ටෙක්නොලොජිස් දැකලා නැහැ. මිනිස්සු ආශ්‍රය කරලා නැහැ. ඒගොල්ලන්ට මේ වාහනේ පේන්නේ කොහොමද? සතෙක් එනවා වගේ නේද? රාක්ෂයෙක් එනවා නිකන් ගොර ගාලා එන්ජින් දැන් ඉස්සර වාහනවල දුම දානවනේ. දුම දාගෙන ඉස්සල මං හිතන්නේ පළවෙනි වාහනේ හදලා තියෙන්නේ ගල් අඟුරු වලින්ද කොහෙද?
ඒ වගේ පෙට්‍රල් තිබුණේ නැහැ ඒ කාලේ. එතකොට ලොකු එන්ජින් එකේ සද්දයක් තියෙනවා. කළු දුමක් දදා එනවා. ඉස්සරහ ලයිට් දෙකක් තියෙනවා S2ක් වගේ. නේ වාහනේ. එතකොට අර මොකුත් දැකපු නැති මිනිසුන්ට පේන්නේ කොහොමද අර ගෝත්‍රික වැද්දන්ට? අමුතු සතෙක්, භයානක සතෙක්. ඌ කෙලින්ම දුම දාගෙන පාරේ දූවිලි අවුස්සගෙන ඒ කාලේ කාපට් පාරවල් තිබුණේ නැහැ නේ. දූවිලි අවුස්සගෙන දැන් මෙහෙම එනවා වාහනේ. අරගලන්ට ඈතින් ඉඳන් පේනවා. ඊට පස්සේ දැන් අපිටත් හිතෙන්නේ මොකක්ද? මේක දැන් රෝද කැරකෙනවා. ෆෝන් එක වදිනවා. මෙහෙම ගමනක් යනවා. හරි දැන් මේක ඇතුලේ ඉන්නව කාටවත් පේන්නේ නැහැ දැන් ඈත ඉඳන් බලද්දි. එහෙනම් මේ සතෙක් වගේ එකෙක්. මූට නිකන් පණ තියෙනවනේ. ඒ කාලේ මයින්ඩ් එකට ගිහින් බලන්නකෝ. එතකොට මේ පණ තියෙන සතෙක් දුවන්නේ මේ. පණ නැති එකට දුවන්න බෑනේ එහෙම. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ දැකලා මේගොල්ලන්ට ඈතදී ඉසලා ඈතින් ඉන්නේ බයයි. හැබැයි ටික කාලයක් යනකොට ඒගොල්ලන්ට තේරෙනවා මේක බය වෙන්න එච්චර ලොකු කාරණයක් නැහැ. හැබැයි ළඟට යන්න බයයි. ඔහොම ගිහලා පස්සේ කවුරු හරි ඒකේ ඉන්න මිනිස්සෙක් මේ බය වෙන්න එපා. මේක යන්ත්‍රයක්. මේක වැඩ කරන විදිහ ඒගොල්ලෝ ගලවලා පෙන්නනවා. රෝද ගලවනවා. ඒත් වාහනේ වැඩ එන්ජින් එක එහෙම ස්ටාර්ට් වෙනවා. ඊට පස්සේ කෑලි චැසිය ගලවනවා. බොඩි එක ගලවලා අයින් කරනවා. චැසිය ගලවනවා. එන්ජින් එක ගලවනවා. ජියර් බොක්ස් ඔක්කොම ගලවගෙන රෝදෙන් රෝදෙට වීල් එකෙන් වීල් එකට නට් එකෙන් නට් එකට ගලවනවා. ගලවලා පෙන්නනවා මේක ඇතුලේ භූතයෙක් නැහැ කියලා. මේක ඇතුලේ නැත්තම් අරගොල්ලෝ විශ්වාස කරන්නේ කොහොමද? මේකේ භූතයෙක් ඉන්නවා. මේකේ යකෙක්. මේක ආත්මයක් මේ කියන. හැබැයි මේක ගලවන්න මේක කොහෙවත් අපිට ආත්මයක්වත් භූතයෙක්වත් අදෘශ්‍යමාන ස්වરૂපයක් පේන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි ඔයාගේ දැන් ඔයාට දැනෙන ඔයාගේ ආත්මයත් ඔයාම ගලව ගන්න ඕන. දැන් මේක ගුලියක් විදිහට තියෙනකොට ඔයාට පේනවා මේකේ මමෙක් ඉන්න බව. ඔයාට තහවුරු වෙනවා මෙතන ඉන්නවා. දැන් ඉන්නවා මමනේ අහගෙන ඉන්නේ. මටනේ හිතෙන්නේ. මටනේ දැනෙන්නේ. එතකොට තමයි අපිට බුදුවරු ඇවිල්ලා දුන්නේ මේක ගලවන සිස්ටම් එකක් තියෙනවා. නට් එකෙන් කෑල්ල මේක ගලවන ෆෝමියුලා සිස්ටම් එකක් තියෙනවා. ක්‍රමවේදයක් තියෙනවා. ටෙක්නොලොජි එකක් තියෙනවා. අන්න ඒක දැනගෙන තමයි ගලවන්නේ. නිකන් ගලවන්න ගියොත් පිස්සු හැදෙනවා. පැහැදිලිද? ක්‍රමයකට මේක ගලවගෙන යනකොට ඊට පස්සේ මේක බලද්දී අඩේ මේකේ මොකුත් නැහැ. මේක ෆුල් හිස් නේ. මේක තනිකර බ්ලැන්ක්. මේක තනිකර හිස්. මේකේ මොකෙක්වත් නැහැ. තමන් තුළින් දකිනවා මමෙක් නැති බව දැනෙනවා. දැන් අපේ කට්ටිය මොකද කරන්නේ? මමෙක් කියා දෙයක් නැත ලෝකයේ මායාවකි කියලා කටපාඩම් කරගෙන. ලෝකයක් නැත උට කනට ගැහුවාම කණෙන් ලේනවා. ලෝකයක් නැහැ කියලා කිව්වා. හරිද? ඇයි? එයා ඒක දැනුමකින් අදහිල්ලක් කරගෙන. ඒ කියන්නේ සිතුවිල්ලක් නැති බව විශ්වාස කර ඉන්නවා. මේකේ අවබෝධය කියන්නේ සිතුවිල්ලෙන් නිදහස් වෙනවා කියන්නේ. සිතුවිලි නැති වෙනවා කියන එක නෙමෙයි. සිතුවිල්ලෙන් නිදහස් වෙනවා. ඔය හැම සිතුවිල්ලකම මම කියන කෙනා ඉන්නවා. හැම සිතුවිල්ලකම හැම රූපයකම වාට මම දෘශ්‍යමාන වෙනවා මේ මොහොතේ. හැම ශබ්දයකම වාට වගේ මම දෘශ්‍යමාන වෙනවා. ඒක භූත ස්වરૂපයක්. මෙහෙම කෙලින් බැලුවට අහුවෙන්නේ වටෙන් බලද්දී නිකන් තියනවා වගේ දැනෙනවා. අන්න එහෙමනම් අපි මේකේ තියෙන භෞතික සහ අභෞතික මේ කැලී ටික ගලව බලද්දී මේකේ මොකුත් නැහැ. මේකේ ආත්මයක්වත් භූතයක්වත් නැහැ. මේ ටික ෆික්ස් වුණාම වැඩ කරනවා. ගැලෙව්වහම මොකුත් නැහැ. හරිද? මොකක්ද ෆික්ස් කියලා මම අදහස් කරේ. මෙන්න මේ විඥානය සකස් වෙනවා ගුලියක් විදිහට. අන්න එතකොට ඒක පණ තියෙනවා, ආත්මයක් තියෙනවා, මැරෙන එකෙක් ඉන්නවා, ඉපදෙන කෙනෙක් ඉන්නවා. එතකොට මෙන්න මේ විඥානය විසිරුණාට පස්සේ ඒක ගැලෙව්වහම ඒකේ මොකක්වත් නැහැ. අන්න එහෙම මොහොතකට දැන් මේක ගුලියක් වගේ තියෙන එක අපි මේක Taman තුලින් ගලවගෙන විමර්ශනය කරගෙන ගවේෂණය කරගෙන යනකොට එක තැනකදී ටක් ගාලා පේනවා මේකේ මොකුත් නැහැ කියලා, හිස් කියලා. හරිද? ඊට පස්සේ ආයි මේක ෆික්ස් වෙනවා. හැබැයි කලින් තිබ්බ විදිහට නෙමෙයි. ආයි වෙන විදිහකට ෆික්ස් වෙනවා. අන්න ඔයා නිදහස් එතකොට ඒකේ. ඊට පස්සේ ඔයාලට කතා කරන්න පුළුවන්, විහිළු කරන්න පුළුවන්, එන්ජොයි කරන්න, කන්න බොන්න පුළුවන්, කිසි අවුලක් නැහැ. ඉස්සර මේක ඒ කියන්නේ මේක ලිහෙන්න කලින් මේක විසිරෙන්න කලින් අපි ගින්නක් එක්ක පාවිච්චි කරේ. මම අර උදේ පටන් ගන්නකොට කිව්වේ අපි මොන දෙයක් කරත් ඇතුලේ ගින්නක් තියෙනවා. පොඩි බයක් තියෙනවා හැම වෙලෙම. සැකයක් තියෙනවා. දෙගිඩියාවක් තියෙනවා. අපි ඒක පෙන්වන්න නැතුව hina වෙලා වහගෙන ඉන්නවා. රංගපානවා ලෝකෙට. හැබැයි මේක අන්ෆික්ස් වුණාට පස්සේ මේක ගැලෙව්වට පස්සේ ගලවලා මේක දැක්කට පස්සේ ආයි මේක සැක කරන්නවත් විශ්වාස කරන්නවත් මොකවත් නැහැ. දන්නවා. දැනීමක් විතරයි තියෙන්නේ.
හරි. ඊට පස්සේ මේක ආයි ෆික්ස් වෙනවා. ෆික්ස් වුණාට පස්සේ අවුලක් නැහැ. ඒ කලින් තිබ්බ ෆික්ෂන් එක නෙමෙයි අලුත් විදිහකට ඒක හැදෙන්නේ. මමත්වයේ රහිත ස්වභාවයක්. හරිනේ. එතකොට හේතු ටික සකස් වෙනකන් එයා ඒක පරිහරණය කරනවා. රයිට්. අපි මේ කතා කරපු වගේ මොනවා හරි ගැටලු තියෙනවද? ප්‍රශ්න? අපහැදිලි තැන්? ඔව්. කවුරු හරි සපෝට් එක දෙනවද? අපි මයික් එක යවමුද? එතකොට ඔක්කොටම ඇහෙනවා. ඔව්. කවුද ඉන්නේ? එක්කෙනෙක් අහලා ඉවරනාට පස්සේ අත උස්සන්න. එතකොට මයික් එක එවන්න. දැන් අපි මනෝවිඤ්ඤාණ දැනුමින් අර පෙනීම මට පේනුණා. ඒ පෙනීම මනෝවිඤ්ඤාණ දැනුමින් මේක පෙනීමක් කියලා දැකලා ඒක ලියනවනේ. මේක බුදු පිළිමයක් කියලා මම දන්නේ මගේ මනෝවිඤ්ඤාණ දැනුම. ඒ දැනුමක් කියලා මම ඒක ලියලිය බලනකොට එතකොට අර මොහොත පහුවෙලා නිසා මම සිතුවිල්ලකින් බලන්නේ. එතකොට අර ඥානය කියන එක පහළ වෙන්න ඕනේ කොහොමද? ඒ සිතුවිල්ලෙමද පහළ වෙන්න ඕනේ කියන එකයි මට දැනගන්න ඕනේ. නෑ සිතුවිල්ලට පිටින් ඒ ඥානය කියන එක එන්නේ. අපිට ඒක අහුවෙන්නේ තායි සිතුවිල්ලක් වගේ. හැබැයි සිතුවිල්ලකට එහා පැත්තෙන් එන දැකීමක් ඒක. ඒ කියන්නේ ඒක සිතුවිල්ලක් රහිත දැකීමක්. එතකොට අපි සිතුවිල්ලෙන්ම ඔක දිහා බල ඉන්න ඕනේ. ඔව් අපි මේ ක්‍රමයේ දාගෙන ඊට පස්සේ නිකන් මේ ගැන ඒ කියන්නේ දැන් සිතුවිල්ල මවනවනේ. ඒ කියන්නේ අපේ මනෝවිඤ්ඤාණය දැන් සිතුවිලි මවනවා මෙතන මොකක් හරි හේතුවක් කරගෙන. හරිද? එක්ක දේශපාලනයක් මතක් කරගෙන එහෙම නැත්නම් දහම් කරුණක් අරගෙන දහම් කරුණ කමන්නේ. මොකද මේක ඒ කියන්නේ සිතුවිල්ලෙන්ම ආයි ප්‍රතිවිරෝධී සිතුවිල්ලක්ම තමයි මේ ක්‍රමේ. ඒකයි කියන්නේ අර මේක තදින් මල්ලන්නෙත් නෑ බුරුලට අල්ලන්නෙත් නෑ කියන. ඒ කියන්නේ සිතෙන්ම සිත දකින්න ස්වභාවයක් අපි කර ඉන්නකොට අර ඥානමය ස්වභාවය අවදි වෙනවා. ඔව්. ඒක දැකීමක්. ඒක පෙනීමක්. ඒක සිතුවිලි රහිත දැකීමක්. හරි. ඒ කියන්නේ සිතෙන් එහාට ගිහිල්ලා දකින්න සිත රහිතව දැකීමක්. ඒක තමයි පූර්ණ දැකීම. දැන් අපි දැනට ගොඩක් අය දකින්නේ සිතම දැක ඉන්නවා. හරි දැන් මේ පහුගිය ටිකේ ඔය දැන් අර අපේ group එකටත් ඔය එක්තරා පිරිසක් මේ ඇටැක් කරන්න ආවා. ඒගොල්ලෝ YouTube එකක් අටවගෙන ඔය දැන් මේ දහම හරි මේව කතා කරන අයට ඇටැක් කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒක කරන්නේ ඒක තර්ක කරන්නේ. ඒගොල්ලෝ මේ සංඥාව ඇත්තක් කියලා අරගෙන එතන ඉඳන් කතා කරන්නේ. ඒගොල්ලන්ට අර අත්දැකීම් එක්ස්පීරියන්ස් වෙලා නැහැ. නමුත් ඒගොල්ලෝ මවාගෙන ඉන්නවා අපි මාර්ගඵලලාභියෙක් නම් මේ ලක්ෂණ තිබිය යුතුයි. අපි ඔබව නිරීක්ෂණය කරනවා. ඔබ මෙහෙම ප්‍රශ්න කළා කියලා ඒගොල්ලෝ අර කටපාඩම් කරගත්ත තීර ටිකම අරයට දාලා බලනවා. හරි. ඒගොල්ලෝ චැලෙන්ජ් කරා මම තාම ගත්තේ නැහැ. තව ටිකක් යන්න අරිනවා. දැන් මේ දවස්වල ඒගොල්ලෝ අනා ගන්න ගමන් තියෙන්නේ. අනාගෙන අන්තිම කැලේදී ගිහිල්ලා පොඩ්ඩක් ඒක ඒක විසඳුමක් එන්නේ නැහැ. නිකන් අර පෙනී හිටීමක් අපි කරන්න ඕන නිකන් ජොලියට අතල් එක. එතකොට ඒගොල්ලෝ කරන්නේ අර මනෝවිඤ්ඤාණයෙන්ම මේ ධහම මවාගෙන නිවන මවාගෙන මනෝවිඤ්ඤාණයෙන්ම තර්ක කර ඉන්නවා. එතන දත්ත ටිකක් තියෙනවා. ඒක හරි වගේ තමයි. හැබැයි යථාර්ථය නෙමෙයි ඒක. ඒ කියන්නේ ඒගොල්ලෝ නෙමෙයි තව ගොඩක් අය ඉන්නවා. අපි වුණත් එතන හිටියා. ඕගොල්ලොත් එතන ඉන්නවා. කාටවත් මේ චෝදනාවක් කරන එකක් නෙමෙයි මම මේ කියන්නේ. මේ අපේ විඤ්ඤාණ ස්වභාවය. එතකොට එයාට දැන් ඔන්න කෑමක් හදාගන්න. ලෝකේ තියෙන ඊටාම දුර්ලභ රසම ගුණවත්ම කෑමක් හදාගන්න හැටි ඉගෙන ගත්තට පස්සේ අපේ විඤ්ඤාණය මොකද කරන්නේ? අර කෑම ගැන මනෝරූප හදා ඉන්නෝ කවදාවත් හදාගෙන කන්නේ. ඒ මනෝවිඤ්ඤාණයේ ස්වභාවය. මොකද එයාගේ රමණය තියෙන්නේ හිතීම තුල. හිතීම කියන්නේ මොකද? සමුදය තුල, හට ගන්න ස්වභාවය තුල. ඒකේ ඕවර් ගියාට පස්සේ අපිට ડિප්‍රෙස් වෙනවා, ඕවර් තින්කින් වෙලා, ඊට පස්සේ ස්ට්‍රෙස් වෙලා, එක නියුරෝන වල ඩැමේජස් වෙලා, හෝමෝන් අන්බැලන්ස් වෙලා ඔන්න සයිකෝ කේසස් හැදෙනවා. අර ඕනවට වැඩිය කරන්න ගියාම. හරිද? එතකොට මේ මනෝවිඤ්ඤාණයේ ස්වභාවය අපි ඇත්තටම මේ ලෝකයේ පරිහරණය කරනවා කියලා කරලම තියෙන්නේ මනෝවිඤ්ඤාණයේ පරිහරණය කිරීමක් විතරයි. ඊතුරු පහ ඇහැ කන නාසය දිව ශරීරය අපි නිකන් අයිකන්ස් විදිහට විතරයි අරන් තියෙන්නේ. හරිද? අපි තනිකරම කරලා තියෙන්නේ විඤ්ඤාණ මේ මනෝවිඤ්ඤාණය තුල මේ මවාගත්ත සිතුවිලි ටිකක් පරිහරණය කරමින් ඉන්නවා.
දැන් ඔකට තියෙන හොඳම උදාහරණේ ආසන්නම හා දැනෙනම උදාහරණේ අපි හිතමු දැන් ඔය සෙක්ස් කරනවා කියන්නේ. එතකොට අපිට දැන් හිතෙනවනේ තව කෙනෙක් ඕන කියලා. අපි තව කෙනෙක් පාවිච්චි කරාට මම සෙක්ස් කරන්නේ මම මගේම සිතුවිල්ලකින්. මමම මාව මවාගත්ත මනෝමය ස්වરૂපයක් අරයාගේ. හරිද? දැන් ඔකට ලස්සන උදාහරණයක් තියෙනවා. එක නෝනයි මහත්තයා ඉඳලා මහත්තයාට දැන් තමන්ගේ නෝනා ගැන දැනෙන්නේ නැතුව ගිහිල්ලා ෆීලිංග්ස් එන්නේ නැතුව ගිහිල්ලා ඊට පස්සේ දැන් නෝනා කියනවා ඔයා යන්න මනෝවෛද්‍ය මේ ලිංගික වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා උපදේශ ගන්න. ඉතින් දැන් ඔන්න දැන් මෙයා යනවා හස්බන්ඩ්. ගිහිල්ලා එයා විස්තරය කිව්වට පස්සේ මෙයා වෛද්‍යවරයා දෙනවා පොඩි ටෙක්නික් එකක්. ගිහින් ආපු දවසේ ඉඳන්ම මෙයා හෙන ඇක්ටිව් දැන්. වයිෆ්ට හරි පුදුමයි මේ දැන් මාස ගාණක් මේ ඇක්ටිව් එක දවසින් ඔයාට බෙහෙත් මොනවා හරි බොන්නද? නැහැ මට මොකුත් බෙහෙත් දුන්නේ නැහැ. දැන් මෙයා දැන් තව සතියක් දෙකක් දිගින් දිගට මෙයා මාර ඇක්ටිව් දැන් කලින්ටත් වැඩිය ඇක්ටිව්. ඉතින් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මේ නෝන අහන එක දවසක් හස්බන්ඩ්ගෙන් මේ මොකක්ද අනේ ඔයාට ડોක්ටර් කරේ මාර ඇක්ටිව් නෙවා දැන් කලින්ටත් වැඩිය. ඊට පස්සේ එයා කියනවා මේක කියන්න බෑ මේක කිව්වොත් එන ප්‍රශ්නයක් වෙනවා. දැන් මාස ගාණක් ගිහින් අන්තිමට කියනවා මේක කියන්නකො මට දැනගන්න ඕන කියන. බැරිම තැන අර හස්බන්ඩ් කියනවා ડોක්ටර් කිව්වා ඔයා ගාවට යනකොට මට ෆීලිංග්ස් නැහැනේ. ඔයා එයාව වෙන කෙනෙක් වගේ මවා ගන්න කියලා. තේරුණාද? දැන් හැමදාම දැකපු වයිෆ් එක දැකලා එපා වෙලානේ තියෙන්නේ. අතගාලා ඔක්කොම කරලා අපිරියයිනේ දැන්. හැමදාම එකම හෝටලෙන් කන්න ගිහිල්ලා. ඊට පස්සේ අර ડોක්ටර් සයිකොලොජිකලි පාර්ට් එක එයා දෙන්නේ ඔයා මවා ගන්න මෙයා වෙන කෙනෙක්. ඔයා දැන් හිතෙන් අර පාරේදී හරි දැකපු කෙනෙක් හරි නිලියක් මේ එයා කියලා මවා ගන්න. හරිද? මේකේ කතාවේ තියෙන්නේ මොකද්ද? එතකොට අපි ඔය පරිහරණය කරන්නේම මේ සිතුවිලි පොදියා. තේරුණාද? ඒ කියන්නේ අපිව විඥාණයම රවට්ටා ගැනීමක් තියෙන්නේ උතන. එහෙනම් මේකේ මිදෙන්න නම් අපිට මොකද්ද කරන්න තියෙන්නේ? මේකේ යට මේක සකස් වෙන විදිහ තමයි බලන්න ඕන. නැතුව මතු පිටින් කොච්චර අත ගෑවත් ඔයාලට භූත ස්වරූප එක විදිහට පේන්නේ. මේක ඉවර කරන්න බෑ. මේක ගවේෂණය කරලා ඉවර කරන්න. මේ හැදෙන තැන පටන්. දැන් ඇඟේ රෝගයක් හැදුනත් වෛද්‍යවරු නම් හරි වෛද්‍ය ක්‍රමේ නම් මේ බටහිර එකේ නම් තියෙන ඔළුවේ ටික ටක් ගාලා ඔළුවට බෙහෙත් දෙන එකනේ කරන්නේ. හැබැයි අපේ පැරණි හෙළ ක්‍රමවල තියෙන ඔළුවේ කැක්කුමට කියලා එයා ටක් ගාලා ඔළුවට බෙහෙත් දෙන්නේ නැහැ. එයා හොයනවා මේ රෝගයට මූලය කොහෙද? මූලග්ගාය වැඩි වෙලාද? ගෑස්ට්‍රික් වැඩි වෙලාද? හાર્ට් එකේ ප්‍රශ්නයක් නිසාද? නැත්නම් රුධිර ගමනාගමනයේ ප්‍රශ්නයක් නිසාද? එයා කෙලින්ම රෝග මූලයට බෙහෙත් කරයි. අන්න ඒ වගේ අපිත් රෝග මූලයට තමයි බෙහෙත් කරන්න. හරි. ඔව්. එතකොට අපි දින කරන්න ඕනේ අපේ අත්දැකීමක් අරගෙන මේ අරකල් ආයතනයෙන් වෙන් කරලා මේ මනෝවිඤ්ඤාණ දැනුම ඉහළ බලන එකද සර් කරන්න ඕනේ. ඔව් ඒකත් ඉඳලා හිටලා කරන්න ඕනේ. මේක තව ටිකක් ක්‍රමවත්ව දැන් ඔයගොල්ලෝ ඉගෙන මම මේ පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් විතරයි දුන්නේ. දැන් මේක විශ්වාස කරන්න එපා. මූ කියපු කතාව ඇත්තද බොරුද කියලා ඔයා හොයන්න ඕන. හරිද? ඒක හොයන්නේ ඒ ගැන තියෙන ඒ ගැන කතා කරන දේශකයන් ස්වාමින් වහන්සේලා සහ ගිහි අය ඉන්නවා. ඒව තෝරගෙන ඔයගොල්ලෝ ඒක ගවේෂණය කරනවා. ඒක අහන්න ඔයාලට ක්ලියර් වෙනවා දැන්. ඒගොල්ලෝ එක උපමා දෙනවා, උදාහරණ දෙනවා, අභ්‍යාස දෙනවා. ඒ වගේ ඔයාලට නැවත මේක ක්ලියර් වෙනවා. එහෙම නැත්නම් අපි මේකම අරගෙන හිතා ඒකත් ප්‍රමාණවත් නමුත් මදි. හරිද? ඔව්. හ්ම්. හ්ම්. ඔව්. ඔව් දැන් ඕක ඔයා දැන් ඕකත් ඔයා දැන් මනෝවිඤ්ඤාණයෙන් ගන්න. හරිද? දැන් එතකොට අපි හිතනවා මෙහෙම එකක් හටගෙන දැන් මෙහෙම නැති වෙලා මෙහෙම කියලා අපි දැන් ඕක කටපාඩම් කරගෙන ඒක දත්තයක් විදිහට අපි සේව් කරගන්නවා අපේ ඇස්සේ. දත්තයක් විදිහට සේව් කරගත්තට පස්සේ ඊට පස්සේ ඒක මනෝපාර ගහගෙන ඉන්නවා. දැන් මෙහෙම ලෝකයක් නැහැ මේ සියල්ල නිරුද්ධයි එහෙනම් මෙහෙමයි දැන් ඉන්න ඕන කියලා එයා ඒක සිතුවිල්ලකින් දාගෙන මනෝවිඤ්ඤාණයකින් දාගෙන. මම කියන්නේ අපි මෙතන ප්‍රවේශයක් විතරයි දුන්නේ. එතකොට මේකේ අවුට්කම් එක එහෙම නැත්නම් මේකේ ඵලය ඔයා ඇතුලෙන් දකින්න. මම ඵලයක් ගැන කතා කරේ නැහැ. පැහැදිලි? දැන් අපේ විඥානේ දැන් මේ කියන කතාව අනුව එයා දැන් උත්තරයක් හදා ගන්න හදනවා.
ඒ කියන්නේ එයා උත්තරයක් හදාගන්න හරි මේ ඔක්කොම හටගෙන දැන් නැති වෙලා. එයා ඒක මනෝවිඥාණයෙන් දකින. ඒක නෙමෙයි අපි කියන්නේ ඇතුලෙන් දකින්නවා. හ්ම්. ඔව් ඔව්. හ්ම්. ඔව්. ඔව් ඒක තමයි. ඒක තමයි මේ ක්‍රියාවලිය තේරුම් ගන්න කියන්නේ. ඒ කියන්නේ මේ ඇහැ සකස් වෙන විදිහ අපි දැන් ගවේෂණය කරන්න ඕන. ඇහැ කියන්නේ මේ මස් ඇහැ නෙමෙයි. පෙනීම කියන එක කොහොමද හැදෙන්නේ කියන එක. ඒ කියන්නේ දැන් මං කිව්වේ දැන් අපිට මේක අද දවසේ සම්පූර්ණ කතා කරන්න බෑ මේක. හරි. මම කරන්නේ විස බීජයක් දාන එක විතරයි. ඊට පස්සේ විස බීජ පැසව පැසව ඔයගලන්ගේ ඇස්සේ දුවනවා. දුවන්න ඕන කට්ටියගේ. තේරෙනවද? එතකොට දැන් ඔයගලන්ට ඒ කියන්නේ දැන් ඒ කියන්නේ දැන් අපි මෙච්චර කාලයක් මං හිතන්නේ අවුරුදු 4-5ක් දැන් අපි ගයිඩ්ලයින් දීලා තියෙන්නේ. ඒ දුන්නේ ඒ කියන්නේ එක එක භාවනා ක්‍රම, එක එක මඟ පෙන්වීම, ඒ සියල්ලම දුන්නේ ඔයාගේ ඇතුලේ ඉන්නවා මහා දැවැන්ත මේ ඥානයක් තියෙනවා. ඒකට අපිට කියන්න පුළුවන් නිකන් ඉන ගුරු කියලා. එතකොට දැන් අපි මේක මෙච්චර කල් ඔයගලන්ට මම උත්සාහ කරේ ඔයාගේ ඇතුලේ ඉන්න ඉන ගුරු මේ මතු කරන්න. මිසක් මම ඔයගලන්ගේ මහා ගුරු වෙන්න නෙමෙයි. හරිද? දැන් එතකොට ඕගොල්ලන්ගේ මේ ඇතුලේ ඉන්න ඉන ගුරු මතු එයා තමයි මේ ඔක්කොම කරන්නේ. ඒ කියන්නේ එයාගෙන් තමයි ඔයා ඉගෙන ගන්න ඕනේ දැන්. තේරුණාද මං කියපු දෙය? ඒ කියන්නේ අපේ අභ්‍යන්තරේ තියෙනවා ඥාන ස්වභාවයක්. ඒකට අපි කියමු නිකන් ඉංග්‍රීසි පොෂ් විදිහට දැනෙන එකක් ඉන ගුරු, අභ්‍යන්තර ගුරුවරයා. එහෙම නැත්නම් ඔයාගේ ඇතුලේ ඉන්න මුනිවරයා. හරිද? ඒක එනර්ජි එකක්, ඒක ශක්තියක්. එතකොට අපි මෙච්චර කාල උත්සාහ කරේ ඔයාට ඔයාගේ ඇතුලේ ඉන්න ඒ ගුරුවරයව මතු කරලා දෙන්න මිසක් දැන් මම ගුරුවරයා වුණා නම් මටත් මේ අර ලොකු මේම එකක් හදාගන්න තිබුණා. හැබැයි අපි හැම වෙලේම ඕගලන්ට ඒක දීදී ඕගලන්ගෙන් අයින් වෙනවා අපි. ඇයි? ඔයාගේ සැබෑ ගුරා ඉන්නේ ඔයාගේ ඇතුලේ. අර එයාව හොයාගන්නකම් තමයි අපි හෙල්ප් එකක් කරන්නේ මෙන්න මෙයාව මතු කරගන්න කියන. පැහැදිලිද? එහෙම නැත්නම් මම මහා ගුරු වුණා නම් ඕගොල්ලෝ මගේ ක්‍රවුඩ් එක වෙනවා, ඕගොල්ලෝ මගේ අනුගාමිකයෝ වෙනවා, උඹලා මං විදියට ඉන්න ඕන, මං කියනකොට උඹලා මෙහෙම ඉන්න ඕන, මෙහෙම ඉන්න ඕන. ඒක හරි බරයි, කම්මැලි. හරි. එතකොට දැන් අපිට දැන් මට අවබෝධයක් ආව නම් එන අවබෝධ සියල්ල මගේ ඇතුලෙන් එන එකක්. එහෙනම් අපිත් දැන් try කරන්නේ ඔයාට ඔයාගේ අවබෝධය හොයාගන්න ඔයාගේ අර ඇතුලේ හිර වෙලා තියෙන මොකක්ද ඒකට කියන්නේ ඇබේ ගැලෙවුවට පස්සේ එකෙන් හොඳට ගලන්න පටන් ගන්නවා. අන්න ඒ ඇබේ ගලවන එක විතරයි අපි මේ කරන්නේ. ඒක නිසා අපි ඕගලන්ට ඇලිලත් නැහැ, ගැටිලත් නැහැ, තේරුමක් නැහැ. සමහර තැන්වලදී අර ඇටැක් එනකොට පොඩ්ඩක් ආගෙව් කරනවා ඒගොල්ලන්ගේ කන්සෙප්ට් එක කඩන්න. එතන අපිට කොහොමද ඒගොල්ලෝ බැන්නත් එකයි, පිළිගත්තත් එකයි, එන්න එපා කිව්වත් එකයි, කැලෑ පත්තර ගැහුවත් ප්‍රශ්නයක් නැහැ. ඇයි අපිට බලාපොරොත්තුවක් නැහැ. එකම බලාපොරොත්තුව තියෙන්නේ ඕගොල්ලන්ගේ අර ඇතුලේ ඉන්න ඉන ගුරුව මතු කරලා දෙන්නේ. දැන් මං කිව්වේ අර මේ ඉන ගුරුගෙන් දකින්න පුළුවන් මගේ ඇතුළෙම විතරයි. තව එළිය බලන්න බෑ. බලනවා නම් දත්තයි හැබැයි වැරදි. මම මාව දැකගත්තට පස්සේ ඊට පස්සේ එළිය කොහොමත් මට පේනවා. පැහැදිලිද? එතකොට දැන් මේ ඉන ගුරු මතු කරගන්නේ කොහොමද? එහෙනම් එයා වැහිලා තියෙන්නේ කොහොමද? අන්න එයා වැහෙනවා අපේ පෙනීම හරහා. එයා වැහෙනවා අපේ ඇසීම හරහා. එයා වැහෙනවා අපේ දැනීම හරහා. කොහොමද වැහෙන්නේ? එයාට මතුවෙන්න බෑ හේතුව පෙනීමක් ආවට පස්සේ අපි ඒක පිටිපස්සේ දෙවෙනි හිතකින් ඒක ගැන කල්පනා කර ඉන්නවා. ඇසීමක් ආවට පස්සේ එතනම සත්‍ය තියෙනවා. හැබැයි ඒක පේන්නේ මනෝවිඤ්ඤාණයෙන් ඒක වහලා ඒ ඇහිච්ච දේ ගැන දත්ත ටිකක් පෙන්න ඉන්නවා. දෙයක් දැනුණට පස්සේ එතනම සත්‍ය තියෙනවා. හැබැයි ඒක ටක් ගාලා වහනවා මනෝවිඤ්ඤාණයෙන් පට ගාලා. දැන් ඔයගොල්ලෝ මනෝවිඤ්ඤාණයත් එක්ක තරහ වෙන්න යන්න එපා. සිතුවිලිත් එක්ක තරහ වෙන්න යන්න එපා. එන සිතුවිලි නවත්තන්න යන්න එපා. ඒක කොහොම වෙන්න හරි. හරිද? දැන් මේක වැඩි මේ කියපු කතාව මේ රූපයක් පෙනිලා ඒක අඳුරගන්නේ වෙන හිතකින්. ඊට ශබ්දයක් ඇහිලා ආයි අඳුරගන්නේ වෙන හිතකින්. ඒක තේරුණා දැනිච්ච අවංකව මතසන උඩට. හරි. අතපල්ලයට දාන්න. ඒක තේරුම් නැති අය තාම මට ඒක මල විකාරයක් වගේ. ඒගොල්ලෝ අතොස්සෙන් තමන්ට දාමු. ඔව් ඒගොල්ලෝ තව හොයන්න මේ ගැන. මේ කියපු කතාව හොයන්න. නැත්නම් ආයි පැය දෙකක් මේකම කියන්නේ බෑ. එතකොට ඔයා දැන් මේක ආයි හොයන්න ඕන. අන්න එහෙම හොයන්න ඔයා මේ ලෝකය ගැන දරාගෙන හිටපු
මතිමතාන්තර ටික, බලාපොරොත්තු ටික, මේ ලෝකය ගැන ඔයා දාගෙන තිබුණ දේවල් ටික හැලෙන්න පටන් ගන්නවා. අඩේ මේකේ එතකොට මම කොතනද පිහිටන්නේ? මටත් නෑ මේ දැන් මම මොනවද මේ පරිහරණය කරන්නේ? එතකොට මට කෙනෙක් තව චුට්ටකින් බැන්නට පස්සේ උත් එක තරහක් ගෙනියන්න පුළුවන්ද මට පැය ගාණක්? මේ විදිහට හිතලා බැලුවට පස්සේ මේක මේ මොනවා කොහොමද මේක උස්සගෙන යන්නේ? එතකොටම තරහක් හට ගන්නකොට ඒක මට අලුත් ඇහැකින් අර ඉනගුරුගෙන් පේන්න ගන්නවා. තරහට වැඩි වෙලා පවතින්න බෑ. පැහැදිලිද? එතකොට මේ ශබ්ද වලින් දැන් මට තව කෙනෙක් රිද්දන්නේ කොහොමද? එක්ක පෙනී ක්‍රියාවකින්. එයා ක්‍රියාවක් කළා මූණ ඇඹුල් කළා නිකන් අමුතු එකක් දැම්මම මට රිදෙනවා එක්ක. හරි. ඊට පස්සේ තව කෙනෙක් මොනවා හරි වචනයක් එයාගේ ටෝන් එක නිසා එහෙම නැත්නම් කුණුහරුපයක් නිසා අන්න එතකොට ඇසීමකින් මට රිදෙනවා. එහෙම නැත්නම් එයා මට ස්පර්ශ කළා කොණිත්තල පයින් ගහලා හරි මොකක් හරි අන්න ඒකෙන් මට දැනෙනවා. නැත්නම් ඒක ගස්සලා ගියත් ඇති අපිට රිදෙනවනේ පටස් ගාලා. එතකොට ඔය ටිකෙන් ඇත්තටම යා අපිට රිද්දනවද නැත්නම් මාව රිද්ද ගන්නවද මෝඩකම නිසා? අනේ අරයා බලන්නකො මට කුණුහරුපෙන් බැන්න මට හරියට රිදුනානේ මං හොඳටම මානසිකව වැටුණා කියලා කෙනෙක් කියයි. ඇත්තටම යාද රිදෙව්වේ එහෙම නැත්නම් මාව රිදව ගත්තද? මොකද මේ සකස් වීමේ ක්‍රියාවලිය ගැන දන්නේ නැති නිසා මට හිතෙන්නේ අරයා මට රිදෙව්වා කියලා. හැබැයි ඇත්තටම කතාව මම තීරණය කරලා තියෙනවා මටම රිදව ගන්න. ඒක මම දැකලා නැහැ. ඒ ඇරෙන්න කාටවත් රිද්දන්න බෑ. ඒකනේ බුදුහාමුදුරන්ට කාටවත් රිද්දන්න බැරි වුණේ. අර එක ගමකින් යනකොට මිනිස්සු ඔක්කොම සෙට් වෙලා බැන්නනේ දම්බානට. බැනලා බුදුහාමුදුරේව ඕගොල්ලන්ගේ ගමට අමුත් එක්ක ආවට පස්සේ එයාට සංග්‍රහ කරනවා. එයා ඒ සංග්‍රහය පිළිගත්තේ නැත්නම් ඔයගොල්ලෝ මොකද්ද කරන්නේ? ඒ ටික අපි වලදෙනවා. අපි මේ දානේ කනවා කියලා අපරාධෙනේ විසි කරන්නේ. එහෙනම් ඔයගොල්ලෝ බැනපු ටික මං ගත්තේ නෑ. ඒ ටික ඔයගොල්ලෝම ගන්න. තේරුණාද? දැන් අපි මොකද කරන්නේ? අම්මා මූ බැන්නා මම මේ ලෝකේ හදන්න ආවේ දහම දේශනා කරන්න ආවේ. ඇයි මං වගේ මිනිස්සෙකුට මේ මිනිස්සු බනින්නේ කියලා අපි දැන් ඔන්න සාධාරණීකරණය කරගන්නවා. මොකද යාට මෙහෙම ලෝකයක් පවතිනවා. හැබැයි මේ යථාර්ථය අවබෝධ කරගත්ත ලෝකයක් නෑ. මේ මොහොතට සකස් වෙන ලෝකයක්. එයා මේ මොහොතට පෙනී හිටිනවා. කිසිම සූදානමක් නෑ. මේ මොහොතේ දිගෑරෙන ස්වභාවය. එයාට සැලැස්මක් නෑ, ප්ලෑන් එකක් නෑ, බලාපොරොත්තුවක් නෑ. අදහසක් නැති ජීවිතේ වගේ. මම කියන්නේ ආටිකල් 2-3ක් ලිව්වා මං හිතන්නේ. කිසිම අදහසක් නැහැ. එතකොට දැන් එයාට කිසිම අදහසක් බලාපොරොත්තුවක් නැතුව එයාට දැන් මේ මොහොතේ තියෙන වතුර එක 30ක් දැනෙනවා. දැන් වතුර එක බොනවා. හරි. එතකොට සම්පූර්ණ වතුර එක බීම විතරයි එතන තියෙන්නේ. දැන් අපේ යටි අරමුණක් තිබුණා නම් මේ මොහොතේ ඉන්න එක අන්න එතකොට අර වතුර එක දැනෙන එක වෙනස් වෙනවා. ඒක අඩු වෙනවා. ඒකේ PO එක එන්නේ නැහැ. ඊට පස්සේ මනෝවිඤ්ඤාණයට හැම වෙලෙම ආතල් එකක් තියෙනවා ඒක. හිත හිතා තමයි වතුර එක බීලා ඒක ඉමේජින් කරලා ඊට පස්සේ මනෝපාරක් ගහගෙන වෙනම ලෝකෙක. දැන් මෙතන අපිට මෙතන ඉන්න එකද වඩා ලේසි මානසික ලෝකයක් මවා ගන්න එකද වඩා ලේසි. දැන් ඉස්සර මටත් තිබුණා. දැන් ඉස්සර මම කියන්නේ දැන් අවුරුදු 20කට විතර කලින් බස් එකේ යනකොට දැන් මම දන්නවා පැය 6ක් විතර යනවා. ඒ කියන්නේ මගේ ගමනාන්තයට යන්න පැය 6ක්. දැන් බස් එකේ කරන්නම දෙයක් නැහැ. කම්මැලි එපා වෙනවා. ඉතින් දැන් මේ මොහොතේ බස් එක ඒ කාලේ එච්චර පාරවල් වල කාපට් නැහැ ගැටි වල ගහි යන්නේ දඩ ගාලා සද්දෙත් වැඩි හරි අමාරුයි තනි කම්මැලි එපා වෙනවා. එතකොට දැන් මේ මොහොතේ යථාර්ථය අපේ හිත පිළිගන්න කැමති නැහැ. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? මනෝ S2 පියාගෙන මනෝ පාරක් ගහගෙන එක්ක ක්‍රිකට් මැච් එකක් මවා ගන්නවා. ඒ එක කාලෙට එක පිස්සු තියෙනවා මට ඒ කාලේ. ඊට පස්සේ යුද්ධ ගැන කාලේ තියෙන යුද්ධයක් මවාගෙන ඒක ඉමේජින් කරගෙන ෆිල්ම් එකක නිකන් ආඩඩ් වගේ ඕන දැන් මනෝපාරක ඒකේ ඉන්නවා. ඊට පස්සේ බලද්දි පැය 2-3ක් ගිහිල්ලා අම්මෝ හරි සනීපයි බස් එක තේ බොන්න නැවැත්තුවා. ඔන්න ගිහිල්ලා වොෂ්රූම් එකට ගියා තේ එකක් බෙවුවා මොනවා හරි ආයි ෆිල්ම් එක ඇතුලෙන් පටන් ගත්තා. ඇයි මේ මං විතර නෙමෙයි උඹලත් කරනවා කියලා මං දන්නෝක. හරිද? එතකොට ඒ කියන්නේ අපේ විඥානයේ ස්වභාවය එහෙම තමයි. එයාට මෙතන ඉන්න බෑ. එයා මේ මොහොත පිළිගන්න බෑ එයාට. ඇයි? මේ මොහොත පිළිගත්තොත් මනෝවිඥාණයට මවන්න බැරුව යනවා. සිතුවිලි වපුරන්න බැරුව යනවා. සිතුවිලි වේගය ටක් ගාලා අඩු වෙනවනේ මේ මොහොතේ දැනීමට ආවට පස්සේ. ඇයි? එයාට ඒක මවන්න බැරුව යනවා. එතකොට මේ මොහොතේ තමයි මෙන්න මේ ආයතන 6 සකස් වීම. මේ ආයතන 6ක් කම්පැනි 6ක්. ඇහැ එක කම්පැනි එකක්. එයාගේ වෙනම ප්‍රොඩක්ට් එකක් එයා හදා දානවා. කන වෙනම කම්පැනි එකක්. එයා එහෙන් ප්‍රොඩක්ට්ස් ටික මෙහි පටපට ගගා හදා දානවා.
නහය වෙනම කම්පැනි එකක්. එයා එහෙන් බඩු හදා දානවා. මෙන්න මේ 6න් එන ප්‍රොඩක්ට්ස් ටිකේ ක්‍රීම් එකට තමයි අපි ජීවිතය කියලා අල්ලගෙන ඉන්නේ. හැබැයි එහෙම ක්‍රීම් එකක් එන්නේ නැහැ මේකේ තියෙන කතාව. ඇත්තටම එකක් නැහැ. හරි දැන් අපිට කියනවනේ ඔයාගේ ජීවිතේ වැඩි දියුණු කරගන්න කියලා. දියුණු කරගන්න වැඩි දියුණු කරගන්න. අපි 12 මාට ඉවර කරමුනේ නැත්නම් දාන්නේ නැති වෙයි. මේ වැඩි දියුණු කරන්න දෙයක් කොහෙද තියෙන්නේ? වැඩි දියුණු කරගන්න දෙයක් තියෙනවා නම් තියෙන්නේ ඔයා යම් කාර්යයක් කරනවා නම් ඒක තව ටිකක් ක්වොලිටි කරගන්න. ඒ කියන්නේ ඔයාගේ ව්‍යාපාරයක් තියෙනවා ඒකේ accounts දන්නේ. එහෙනම් accounts ටිකක් ඉගෙන ගත්තාම ඔයාට තනියෙන් accounts හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ව්‍යාපාරයේ තව මොනවා හරි දෙයක් තියෙනවා ඒක කරගන්න දන්නේ. ඒක කෝස් එකකට ගිහිල්ලා ඒක ඉගෙනගෙන මේක කරන හැටි ඉගෙන ගන්න. දැන් අපි මොකද කරන්නේ? අපි ඒ ඉගෙන ගත්ත එක අපේ ආත්මය කරගෙන ජීවිතය කරගෙන ඒක පාර යනකොටත් එහෙම ඒක පෙන්නගෙන යන්නේ අපි. මම ඩොක්ටර් කෙනෙක්, මම ලෝයර් කෙනෙක්, මං අහවල් කෙනෙක් කියලා පෙන්නගෙන යන්නේ. අපි ඒක ඉගෙන ගන්නේ අදාළ කාර්යයක් කරන්න විතරයි. ඒ ඇරෙන්න ඔයාගේ ජීවිතේට වැඩි දියුණු කරන්න දෙයක් නැහැ මේක පරිපූර්ණයි. හේතුව මොකද්ද? පරිපූර්ණයි කියන එකේ අදහස එන්නේ. ඒ කියන්නේ ඒකේ අනිත් පැත්ත මොකද? අපරිපූර්ණයි හරි හිස් හරි එහෙම අඩු ගතියක් නැහැ. මොකද මේ හට නොගත් ස්වභාවය හැම විටම පිරීලා. ඒකේ හිඩසක් නැහැ, ඒකේ අඩුවක් නැහැ. හට නොගත් ස්වභාවය හැම විටම පිරීලා. හටගත් ස්වභාවය වල තමයි හැම වෙලෙම පැචස් තියෙන්නේ. දැන් ඔයාට හට ගන්නව මොනවා හරි ආදරණීය හැඟීමක්, දුක්ඛිත හැඟීමක්. ඒ සියල්ලගෙම මොනවා හරි පැචස් හිඩස් තියෙනවා. හැබැයි ඒ සියල්ල හට ගන්න අවකාශමේ ස්වභාවය නිකන් අපි සිතුවිල්ලකින් ගත්තොත් තේරුම් ගන්න. ඒක හැම වෙලෙම පිරීලා. ඒක පරිපූර්ණයි. ඒක නිශ්ශබ්දයි. ඒක නිහඬයි. ඒක නියුට්‍රල්. හරිද? දැන් ෆස්ට් ගියර් එකට දැම්මහම වේගෙන් යන්න බෑනේ වාහනේ. හැබැයි හොඳ කඳු වල අදිනවා ෆස්ට් එකේ. ඊට පස්සේ අපි හිතමු සෙකන්ඩ් එක, තර්ඩ් එක, ෆෝර්ත් ගියර් එක. ෆෝර්ත් ගියර් එකේ කඳු වල යන්න බෑ. හැබැයි ස්තනිතලා පොලේ වේගෙන් යනවා. ඒ එකක ආවේනික ස්වභාවයන් තියෙනවා මේ හට ගන්නා ඕනම ස්වභාවයක. ඒ කියන්නේ මේ සමුදය වෙන මේ හට ගන්නා ඕනම ස්වභාවයක ඒකකට ආවේනික ස්වභාවයන් තියෙනවා. එහෙමනම් හට නොගත් ස්වභාවයේ ආවේනික ස්වභාවය මොකද්ද? දැන් හට ගන්න ස්වභාවයන් වල එක වේරියේෂන්ස් තියෙනවා කියමුකෝ. එහෙනම් හට නොගත් ස්වභාවයේ වේරියේෂන් එක මොකක්ද? ඒක ෆුලි ෆිල් එක පරිපූර්ණයි. අරව පරිපූර්ණ නැහැ. ෆස්ට් එකට ආවේනික ස්වභාවයක් තියෙනවා. ෆස්ට් ගියර් එක කඳුවා දිනවා. හැබැයි වේගෙන් යන්න බෑ. ෆිෆ්ත් ගියර් එක රිවර්ස් එකට යනවා. ෆෝර්ත් ගියර් එක ස්පීඩ් එකේ යනවා. ඒ එකකට එකක් මේ. ඔය ගියර් ඔක්කොගේම නියුට්‍රල් එක මොකද්ද? ඒක ශූන්‍යයි. ඒකේ කිසිම ගතියක් නැහැ.